හයි ඔගොල්ලන්ට කොහමද? ඔන්න අදත් ඉතින් මගේ නිවාඩු දවසනේ. ඇත්තටම අද කරන්න ලොකු දෙයක් තිබුණේ නැහැ. එම ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා. ඒත් පුංචි වැඩක් තිබ්බ මට කරගන්න. ඒ වැඩේට යන්න කලින් මම ගියා මගේ උදේ කෑම එක ගන්න. මම නිතරම යන රෙස්ටොරන්ට් එකක් තියෙනවා. ඒකේ බ්‍රෙක්ෆාස්ට් එක නම් මාරම රසයි. 100%ම දෙන්න පුළුවන් මාරම රසයි. ඉතින් මම කෑමට එක් දෝස එකක් ඕඩර් කරලා වේටින් එකේ හිටියා. මට මගේ එක් දෝස එක හම්බ වුණා. මේක ඇත්තටම මාරම රසයි. ඒක කියන්න වචන නැහැ. ඒ තරම්ම රසයි. එක් දෝස එකත් රස කර කන ගමන් ඊට පස්සේ මම සුපුරුදු පරිදි මම කැමතිම චාය එකක් ගත්තා. බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන ඉවර වෙලා ඊට පස්සේ මට ඕනකම තිබුණා අල්ගොපේවා යන්න. මේ ස්ටේෂන් එකක් තියෙනවා. ඒකට කියන්නේ අල්ගොපේවා. ඉතින් මම වේටින් එකේ හිටියා මෙට්‍රෝ එකට එනකන්. ඊට පස්සේ මෙට්‍රෝ එකේ මම ගියා අල්ගොපේවා. ඊට පස්සේ මම අල්ගොපේවා මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් එක්සිට් වෙලා එම්මම උඩට ගියා මගේ කාඩ් එක පංච් කරන්න. මොකද මට ලංකා කඩේට යන්න ඕනකම තිබුණා. මොකද මට ලංකා කඩෙන් ගන්න ඕනකම තිබුණා පානුයි ලංකාවේ මොන හරි කොළ ජාතියක්. මම හදගත්තේ මුකුණු වෙන්න. ඉතින් ඒකටම තමයි මම ගොඩක් කලාවට ලංකා කඩේට එන්නේ. කොළ ගන්න. ඉතින් අදත් මම පානුයි මුකුණු වෙන්නයි ගත්තා. ඊට පස්සේ මම එහෙමම ගියා තැඹිලි එකක් බොන්න. මොකද මම තැඹිලි වලට හරිය කැමතියි. ඒක මෙහෙත් එහෙමයි ලංකාවෙත් එහෙමයි. ලංකාවෙත් ගොඩක් කලාවට කොහරි ගියාම තැඹිලි අනිවාර්යයෙන්ම බොනවා. තැඹිලි වලට මම මාරම කැමතියි. ඉතින් තැඹිලි එකත් ඕඩර් කරලා මං ඉතින් හිටියා. ඇත්තටම මං අද ටිකක් පාළුවෙන් ඉන්නේ. මොකද මගේ පිස්සෝ දෙන්නට අද තියෙනවා වෙනම වැඩ. ඉතින් ඒ දෙන්නගේ වැඩවලට ගියා. අද ඉතින් අපි meet උනේ නැහැ. Maybe we will meet next week. I hope. ඉතින් ඇත්තටම මං අද ගත්ත තැඹිලි එක නම් මාරම රසයි. ඒ රසම රස තැඹිලි එකෙන් පස්සේ මං එහෙමම ගියා ආපහු අල්ගොබේවා මෙට්‍රෝ ස්ටේෂන් එකට. මොකද මට බර්ජුමාන් මෝල් එකට යන්න ඕන වුණා. මම බර්ජුමාන් මෝල් එකට ගිහිල්ලා මගේ වැඩත් කරගෙන ඉවර වෙලා පොඩි ෆොටෝ දෙක තුනකුත් අරගෙන එහෙම මම ගියා පොඩි ෂොප් එකකට. ඒත් ඇත්තමයි මම කිසිම දෙයක් ගත්තේ නැහැ. මං ඔතනින් පස්සේ මං කෙලින්ම ගෙදර ගියා. මොකද අද මට ඕන වුණා මගේ හස්බන්ඩ් රසම රස ඩිනර් එකක් හදන්න. ඉතින් මං අද යාට හැදුවා රසම රස බීෆ් කරි එකකුයි රසම රස මුකුණු වෙන්න මැල්ලුමකුයි. ඔන්න ඔහොම තමයි අද මම මගේ දවස ඉවර කරේ. ඉතින් මාව අහන් හිටියටයි මගේ මේ වීඩියෝ එක බලපු ඕගොල්ලන්ටයි ගොඩාක් ස්තුතියි. ආයෙත් අපි හම්බ වෙමු. God bless you.